මේ මොකද මේ? කෝ සුදු ගම්ම? අද ඔහමද යන්නේ? අද මැරතන් එක කිව්වනේ. දැන් උඹ මැරතන් දුවන්නේ අපිට ඔය බලන්න එන්න බැරිද? මොකද දැන් හදිසියෙ උඹ මැරතන් දුවලා පාර මැද්ද පත බෑ වුණාට පස්සේ උඹ වහුලන්නේ උන් ඉන්නවද? උන්ට අමතක වුණොත් එහෙම මං හරි අහුලන් ගෙදර එක්කන් එන්න එපයි. මොකද ඉතින් මගේ ළමයානේ. අම්මේ අද අපේ හවුස් එක ක්‍රිකට් වලින් දින්න. ෂෝක්නේ. මම පුතා කීයක් ගැහුවද ලකුණු? මං ගැහුවේ නෑ. අනිත් ළමයි සෙල්ලම් කළේ. බා. එතකොට මේ උඹ උදේ පාන්දර ජැන්ඩියට ඇඳගෙන කරගෙන යන්නේ ඕක දිහා බලාගෙන ඉන්නද? එතකොට උඹ බලන් ඉඳලා වෙන්නේ ඔය තරගෙ දිනන්න ඇත්තේනේ. හරියට නිකන් උඹ යන්නේ ක්‍රීඩා උත්සවේ උඹේ අල්ල උඩ තියනවා වගේ. අනේ නිකන් කාලේ කන්නතෝ පොතක් බලා ගනින් බං. බොරුවට බලන්න යන්නේ සෙල්ලම් කරන්නෙත් නෑ විකාර. අම්මේ මං යනවා. යනවත් දැන් එතකොට කීයට දෙන්නේ? එන්න වෙලාවක් නෑ යන වෙලාවක් නෑ. එන වෙලාවක් කියලා ඵලයක්. නැත්තම් මට යන්න වෙනවනේ හොයන්න. අනේ මන්දත් දුවන තරඟ කියයි අර මැච් එක කියයි මේ මැච් එක කියයි. සුසන්තිකා වගේනේ බං උඹ හැසිරෙන්නේ. කමන්නේ ඕවට සහභාගී වෙන්න ඕනේ තමයි. ඔය වයසේදී. උඹ නිකන් ඔලිම්පික් යන්න වගේ දඟලන්නේ. ඵලයක් පරිසම්. මගේ අම්මෝ මේ මොකද මේ? උඹ මොනවාද බං ඉස්කෝලේ ගිහිල්ලා කරන්නේ? සුදු ඇඳුම් ගන්න දෙයක් නෑ අකෝ උදේ කිරි කොකා වගේ ගිය ළමයා. ඔක්කොම දුඹුරු පාටයි. උඹේ මූණේ පාට කෝබන්? කට්ට කළුයිනේ. මම ඔය එක රෙද්දක්වත් හොදන්නේ නෑ. ඵලයන් ගිහිල්ලා ඔක්කොම ගලවලා හොදලා නාගනි. නාගත්තට උඹේ මූණේ පාට නම් එන එකක් නෑ. අනේ කොච්චර ලස්සනට හිටපු ළමයාද? අඟුරු කෑල්ලක් වගේ. ඵලෙන් යන්න. අම්මේ හෙට ස්පෝර්ට් මීට් එක අම්මා එනවද බලන්න? ඔව් එනවා. දැන් ඔබ මොනාටද ඉන්නේ? දුවන්න ඉන්නවද? නෑ අම්මේ මං තමයි හෙට හවුස් එකේ වැද්දට අඳින්නේ. මේ අක්කෝ